විමල් වීරවංශ උදය ගම්මාපිල සලේ වෙනුවෙන් පටන් ගත්තු සත්‍යාග්‍රහය පිටකොටුවේ උපවාසය හදිසියම නවත්තන්න සිද්ධ වුණාම. ඇයි ඒ? තව දවස් දෙකක් හිටියනම් බෝම්බ ගහලා මැරිච්ච 278 දෙනාගේම ගෙවල් වල මිනිස්සු ඇවිල්ලා මුන්ට නෙලනවා නෙලිලා අරගලෙන් කෑවට වැඩිය හොඳට. මේ පාර කෑවනම් ඔය මාරන්න බැරුව යනවා. ඊට කලින් නැගිටලා ගියප එක හොඳයි. අරගලේ වගේ නෙමෙයි ඔය මිනිස්සු ඇවිල්ලා ගැහුවොත් ජහන්නේ තමන්ගේ මිනිස්සු අහිමි වීමේ වේදනාව හිතේ දරාගෙන. එහෙම වුණා නම් එම විමලගේ ඇටත් සූප්පු කරන්නවත් නැතුව ඈ හොඳ වෙලාවට ගියේ. අනිත් එක ඉතින් විමලට දැන් නඩු කීපයක්ම තියෙනවනේ හෙට අනින්ද නේද? සහෝදරයගේ විදේශ ගමන් තහනම් කරලා තියෙන්නේ. රජයේ වාහන අවභාවිතා කරා කියලා. හිටපු මාධ්‍ය ලේකම් ගත්තා. දැන් හෙට අනිද්ද ගෑණි ගන්නවා. ඊට පස්සේ අර පාස්පෝර්ට් දෙකේ කතන්දර එනවා. අර ගෙදර ළමයිගේ වයසේ ළමයෙක් ගෙනත් යන්න මැරුණ මතකනේ. ව්‍යාග්‍ර ගස්සලා. නඩුව ඕව ඇදෙන්න ඕනේ. උඹලා මොකද උඹලා මුළු පවුලම හිරේ යන්න ඕනේ. අමාත්‍යාංශය දරන කාලේ රජයේ වාහන 44ක් අවභාවිතා කළා. පවුලේ උන්ට තෙල් ඩ්‍රයිවර්ලා එක්ක බෙදලා දීපුවා. පාවිච්චි කරපුවා. කෝටි 9කට වැඩි ඒවයි පාඩුව රජයට. ඒ නඩුව ඇදෙන්න ඕනේ. නිවාස අමාත්‍යාංශය යටතේ රජයේ වියදමින් ගෙවල් හදලා ඒ ගෙවල් පවුලේ උන්ට බෙදලා දුන්නට උඹලා මුළු පවුලම හිරේ යන්න ඕනේ. තොපි මහපොළොට බරක් වෙච්ච කාලකන්ණි පවුලක්. තොපි මැරිච්ච තැන්වල බල දැම්මොත් එම හෙන ගැහුවා වගේ තමයි ගහක් කොලක්වත් පැලවෙන්නේ නැහැ. ඒ තරම් කාලකන්ණි පවුලක් ඈ මතක තියාගන්න. විමල් ඊරවංශ ගම්මන්පිල තොපි ඔක්කොම එකයි කාලකන්ණි. ඊළඟට ඥානසාර හාමුදුරුවන්ටයි බෙන්ගමුවේ නාලක හාමුදුරුවන්ටයි දෙකක් කියන්න ඕනේ. ඥානසාර හාමුදුරනේ ඔබ වහන්සේ ඇහුව නේද මොකද්ද තියෙන රුදාව කියලා? රුදාවක් තියෙනවා හාමුදුරනේ. මැරුණේ අපේ මිනිස්සු නෙවෙයි වුණාට අර ඒ ජීවිත 278 දෙනෙක් මැරුණා. හිතක් පපුවක් තියෙනවා නම් අහලා බලන්න. අර අම්මගෙනේ තාම තඬාට කියනවා දරුවෝ දෙන්නයි මිනිස්සයයි 3 දෙනාම නැතුණයි අම්මට. කාත් කවුරුවත් නැහැ දැන්. පිස්සෙ එකක් වගේ ජීවත් වෙන්නේ. කිසිම දෙයක් දන්නේ නැතුව පල්ලි වලට ගියපු මිනිස්සු බිනි පෙට්ටි වලින් ගෙදර ආවේ. 278 දෙනෙක් මැරුණා. සමහර මිනිස්සු අදටත් ආතප්පාතක් නැහැ. අවුවක් වැස්සක් දුකක් වේදනාවක් දැනෙන්නේ නැතුව ඔහේ උඩ බලාගෙන ඉන්නවා. සිහිය නැහැ. සමහර මිනිස්සුන් අතපය නැහැ, ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. ඒ මිනිස්සු විඳවන විඳවිල්ලට ඕවට චූටි හරි උල්පන්දමක් දුන්න නම් පාරක් කැපුවනම් මොන ආගමේ හිටියා සිවුරු දාගෙන හිටියත් පල්ලියේ හිටියත් කතෝලික කරු වුණත් මුස්ලිම් වුණත් මොකා වුණත් මිහිපිට මැරෙන්න කලින් පණුව දාන්න ඕනේ. මැරෙන්න කලින් කාට වුණත් හාමුදුරනේ ඔයා දන්නවද ඔයා ඔය කියපු කතාවේ බරපතලකම? අපේ රටේ මිනිස්සු දැන් ඔය වගේ තක්කඩි කතා වලට අහුවෙලා හෙම්බත් වෙලා ඉන්න හන්දා මිනිස්සු ඇවිස්සෙන්නේ නැහැ. 278 දෙනෙක් මැරුණා. 500 වඩා එක තැන් වුණා. තුවාල වුණා. තාමත් උඩ පිළියම් අතර උඩ බලාගෙන ඉන්න මිනිස්සු ටිකක් ඉන්න මෙලෝ හත්ලාවක් දැනෙන්නේ තේරෙන්නේ නැති. පාසුක ප්‍රහාර නිසා. ඒ වගේ වේදනාව දැනෙන්නේ මිනිස්සුන්ට. ඥානසාර හාමුදුරනේ දේශපාලනයෙන් අන්ධ වෙච්ච මිනිස්සුන්ට, පුජ්‍යල චරිත වලින් අන්ධ වෙච්ච මිනිස්සුන්ට, වලව් වල දංකොට කාපෙවුන්ට අමතක වුණාට අපිට අමතක නැහැ ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂා අමාත්‍යාංශයෙන් ඔයාලට පඩි ගෙව්වා කියන එක. අමතක නැහැ. පඩි විතරක් නෙමෙයි ඔයාලට පඩි කෙව්වා, ඉන තැන් දුන්නා, ලැප්ටොප් පරිගණක දුන්නා, ආරක්ෂක දුන්නා, වාහන දුන්නා, තෙල් දුන්නා, සල්ලි දුන්නා. මොනව වෙනුවෙන්ද? ආගම් කොටවන්න. අනිත් පැත්තෙන් අබ්දුල් රාසික්ට පඩි ගෙවලා තියෙනවා. ඌ මුස්ලිම් සමාජය එකතු කරගෙන බුද්ධාගමට ගැහුවා. ඔයා ඒ කටියට ගැහුවා, ওই කට්ටිය මෙහෙට ගැහුවා. එකම රටේ මිනිස්සු ආගම් වලට ලඝු කරලා ඔයාලා දෙපැත්තේ ඉඳන් කොටවලා ඒවෙන් ආතල් ගත්තා. ඒවෙන් ප්‍රයෝජන ගත්ත මිනිස්සු තමයි බෝම්බ ගහ පුපුරවගෙන මැරුණේ. ඔයාලත් ඔය දේවල් වල වග උත්තරකාරයෝ, කොටස්කාරයෝ මතක තියාගන්න හාමුදුරුවනේ. මෙහෙම හරි කතා කරන්නේ මමත් බුද්ධාගම නිසා සිවුරට කරු කොල්ලා. එහෙම නැතුව ඔයාලට කතා කරන්න ඕනේ ඔහොම නෙමෙයි. ඔයා ඔය කරපු කතාව දැනුත් ඇති ප්‍රශ්නයක් ඇති කරන්න. අපේ රටේ මිනිස්සු බුද්ධිමත් හන්ද හොඳයි. ඔයා හිතන්නකෝ ඔය බෝම්බට විපුරුනේ ලංකාවේ හොඳම පන්සල් වල නම්. එහෙම වුණාම මොකද වෙන්නේ? මේ වෙනකොට මේ රටේ තුන්වෙනි සිවිල් යුද්ධෙත් ඇති වෙලා. ජාතීන් අතර. හැබැයි පල්ලියේ බෝම්බ විපිරිලත් මිනිස්සු 278ක් මැරිලත් කාදිනල් හිමිපාණන් ප්‍රශ්නයක් යුද්ධයක් ඇති වෙන එක නවත්තන්න උත්සාහ කරා. ඔයාලා අදත් කරන්නේ ජාතිවාදය අදින්න හදන එක. අදත් කරන්නේ ආගම් කොටවන්න හදන එක. මේවට කටවහන් ඉන්න බෑ. අපි මහ ජාතිය අරුසුළු ජාතිය කියලා එකක් නෑ. මේක අපේ රට, අපේ ලංකාව. අපි ඔක්කොම මේකට හිතුවොත් තමයි මේක හදා ගන්න පුළුවන්. ඔය සමහර හාමුදුරුවෝ, දේශපාලකයෝ, වලව්කාරයෝ, තොපියෝ ඔක්කොම එකතු වෙලා තමයි මේ රට හිඟා ගන්න තැනට වටලා තියෙන්නේ. රටේ අපේ කරුමෙට ඔය ඔක්කොම දා කරන්නේ සිවුරට මුවා වෙලා. ඒකයි වැඩේ උතන. ඔය කතා කරන්නේ ඥානසාර හාමුදුරුවෝ හෘද සාක්ෂිය නෙමෙයි. මීට පස්සෙවත් ඔය දේවල් කරන්න එපා. ආදරෙන් කියන්නේ ආගමට කරු කරලා, සිවුරට කරු කරලා. අනිත් එක්කෙනා බෙන්ගමුවේ නාලක. වයසේ 60ද කතාව
ඕව පිළුම් වෙච්ච අයින් කරන්න. දැන් ඕව ගණන් ගන්න එපා. කතා කරන්නේ කටින්ද අදෝ මුකෙන්ද? වයසට ගියේ ඉඩෝරෙටද? සිවුර දාගත්තේ මොකටද? දේශපාලනය කරන්නද? දේශපාලකයන්ට කඩේ ගිහිල්ලා උන්ගෙන් වරප්‍රසාද අරගෙන නටන්න පුළුවන් හැම නටුමක්ම නටලා 18 සංජීව නටලා සිවුරට මොවා වෙලා බුද්ධාගමේ පිහිටෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් මැරිලා යන්නද? සක්කිලි කටවල් අරින්න එපා හාමුදුරුවෝ විදියට. තේරුණාද? ඉස්සර ඔය අර යුද්ධ තියෙන කාලේ අපේ රටේ සොල්දාදුවෝ මැරෙනකොට මිනිස්සු මැරෙනකොට ඒකට පව්. එහෙම වෙන්න හොඳ නැහැ. හැබැයි පල්ලිවල බෝම්බ පුපුරලා මිනිස්සු මැරුණකොට 278ක් මැරුණා 500ට අබ්බගාතුණා එක තැන් වුණා. ඒව කමන්නේ ඒව පිළුම් වෙලා. ඔයාලට කටේ ගාලා ලුණුවත් බලන්න ඉඳුල් කරන්න නැතුව මිනිස්සු තමන්ගේ බඩට නොකා ආමුදුරන්ට ගෙනත් දෙනෝනේ දානේ හදලා නේද? ඔයාලා ඒව හොඳට කාලා බීලා ඒ මිනිස්සුන්ටම කෙලින්න එපා. තේරුණයි? මේ පාසුක පහර සිද්ධ කරේ රාජපක්ෂලාද වික්‍රමසිංහලාද ප්‍රේමදාසලාද සිරිසේනලාද බණ්ඩාරනායකලාද දිසානායකලාද කියලා ප්‍රශ්නයක් අපිට නැහැ. මොකා කරත් වැරද්ද මොකා කරත් දනුවම දෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඊළඟ දවසේ බෝම්බ පුපුරන්නේ පන්සල් වලයි පල්ලි වලයි කෝවිල් වලයි දළදා මාලිගාවේ පෙරහැරවල් වල හැමතැනම. එදාට මැරෙන්නේ ඔය සිවුරු දාගෙන ආගමක් රකින්න නැතුව ධර්මයක් රකින්න නැතුව සමාජයක් යහම කරගන්න නැතුව දේශපාලනය කරන ඔයාලවත් ගේම් ගහන දේශපාලකයවත් නෙවෙයි. මේ රටේ අහිංසක දුප්පත් අසරණ මිනිස්සු. බෙන්ගමුවේ නාලක හාමුදුරුවනේ ඔබ වහන්සේගේ හෘද සාක්ෂිය දන්නෝ ඔය කතා කරේ මොනවද කියලා. ඔබ වහන්සේ දේශපාලනයට මුවා වෙලා ඒ කට්ටියෙන් ගත්ත වරප්‍රසාද මොනවද කියලා ඔබ වහන්සේගේ හෘද සාක්ෂිය දන්නවා. ඒ දේශපාලනය නිසා ඔබ වහන්සේ විදපු සැප සම්පත් වරප්‍රසාද මොනවද කියලා ඔබ වහන්සේගේ හෘද සාක්ෂිය දන්නවා. අදෝ මුක කට ඇරලා රටේ තවත් ජාති ආගම් ප්‍රශ්න අදින තැනට හරි ආයෙමත් බෝම්බ පුපුරන තැනට හරි වැඩ සලස්සන්න එපා. යන තැනකට වැඩක් කරගන්න දැන් වයසයිනේ.